චුටි මැනික කොයිද යන්නේ? බීච්. කොයිද යන්නේ අපි? බීච්. බීච්. අපි අද බීච් යනවා. පොට් ස්ටෑන්ලි බීච් එකට යන්න හිතුවා. දැන් වෙලාව 9:00යි. මං ගිය පාර වගේ ගුද්දම පොට් ස්ටෑන්ලි වලට යන. මේ පාරේදී සම්බන්ධකදී අපි චුටි මැනිකත් එක්ක පොට් ස්ටෑන්ලි යනවා. Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් අපි කේටිගේ first time beach experience එක තමයි ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් අපේ චූටි මැනිකට මාස 10 දී තමයි ආව අපි මුලින්ම beach එකට එක්කන් ගියේ. ඉතින් ඒ දවස නිකන් අපිට මතක තියාගන්න ඕන දවසක් නිසා තමයි මම ඇත්තටම vlog එකක් කරන්න හිතුවේ. ඉතින් එයාගේ නැප් ටයිම් එක තමයි මේක. නිසා තමයි ඔය චුට්ටක් අප්සෙට් එකේ ඉන්නේ. කාර් එකේ යනකොට එයා ටිකක් නිදාගනි. ඉතින් මේ දවස්වල එයාගේ ආසම ටොයි එක උනේ ඩොගීස්ලා. ඉතින් ඇත්තටම එයා ඩැඩාට කිව්ව පස්සේ වචනේ තමයි ඩොග්. මමා කියලා කිව්වේ නැහැ. පේනවනේ එයාගේ චූටි ඩොගීව තුරුල් කරගෙන ඉන්න හැටි. එයා අතාරින්නම නැහැ. මම ඒ කිල්ලුවත් එයා අඬනවා. අපි ඉතින් ඔන්න ගමන යන පිටත් වුණා. මම කලින් කිව්වත් වගේ අපි ඉතින් අද යන්නේ පෝට් ස්ටෑන්ලි බීච් එකට. ඒක ලන්ඩන් ඔන්ටේරියෝ වල ඉඳලා 40-50 minutes වගේ drive එකක් තමයි තියෙන්නේ. පෝට් ස්ටෑන්ලි කියන්නේ ඇත්තටම මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා ඇති. ඒක සී බීච් එකක් නෙවෙයි, ලේක් බීච් එකක්. අපි ගමන ඉතින් පිටත් වෙන්න පටන් ගත්තේ 9:00 විතර. අපි ඉතින් උදේට කෑවේ නැහැ. මොකද චූටි මැනිකගේ කෑම හදලා යාට කවලා යාගේ කෑම ලේස්ති කරනකොට ඉතින් අපි කෑවේ නැහැ. අපි මොන හරි කන්න හිතන් ඉන්නවා ගිහිල්ලා මගේදී ටීම් එකෙන් කොෆි එකක් අරගෙන පස්සේ එතන මැකීස් එකේ තියෙනවා. මට මතකයි මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මැකීස් එක. ඒක ෆේමස් ෂොප් එකක්. ඒකේ ගානත් සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් ඒකෙන් බර්ගර්ස් ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි දෙන්නගේ ටීම් එකේ ෆේවරිට්ම දේ තමයි triple coffee එක. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් triple කියන්නේ 3 milk 3 sugar කියන එක. ඉතින් මෙහි අය ගොඩාක් sugar පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි ලංකාවේ පුරුද්දට 3 sugar ගන්නවා. ඒක ඉතින් හොඳ නැහැ. ඉතින් අපි කතාවෙන් කතාව පෝට් ස්ටෑන්ලි වලට ආවා. පෝට් ස්ටෑන්ලි කියන්නේ ඇත්තටම ලස්සන සිටි එකක්. සමර් එකේදී හරිම ලස්සනයි. ගොඩාක් අය පෝට් ස්ටෑන්ලි යනවා බීච් එක තියෙන නිසා. ඇත්තටම රෑට ඒ වගේ ඉන්න පුළුවන් නම් හරිම හැපනින් ප්ලේස් එකක් තමයි පෝට් ස්ටෑන්ලි කියන්නේ. ඇත්තටම කැනඩාවල මිනිස්සු එන්ජොයි කරන සීසන් එක තමයි සමර් සීසන් එක. මොකද සමර් එකේ විතරයි ඉතින් එළියට බහලා මෙහෙම ඉන්න පුළුවන් රිලැක්ස් එකේ. අනිත් සීසන්ස් වල ඉතින් මාර සීතලයි. ඒ වගේම ස්නෝ කරනවා. වැඩවලට නිසා එළියට බහින්නේ නැහැ කවුරුවත්. ඉතින් අනිත් දේ තමයි සමර් එකේ තමයි ස්කූල් හොලිඩේ එක. ඉතින් ගොඩාක් පොඩි අයත් එක්ක ගොඩාක් අම්මලා තාත්තලා එන්ජොයි කරන සීසන් එක තමයි සමර් සීසන් එක. ඒක නිසා ඉතින් මේ සීසන් එකම ගොඩාක් මිනිස්සු බීචස් වල පිරීලා ඉන්නවා. ඉතින් පෝට් ස්ටෑන්ලි වලත් අද ගොඩාක් සෙනග. අපි උදේට කාපු නැති නිසා මැකීස් එකෙන් බර්ගර්ස් නුත් අරගෙන කේටිගේ ස්නැක් එකත් කවාගෙන තමයි බීච් එකට යන්න හිතුවේ. ඉතින් මැකීස් එකෙත් මේ වගේ ආකේඩ් ගේම් ඒරියා එකක් තියෙනවා. මම දැකලා තියෙනවා මෙහි ගොඩක් තැන්වල මෝල්ස් වල shops වල වගේ මේ වගේ ගේම් ඒරියාස්. ඉතින් පොඩි ළමයිට ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන් දේවල් තමයි මෙහි වැඩිපුරම තියෙන්නේ.
අපි බ්‍රෙක්ෆස්ට් ගත්තට පස්සේ සන්ස්ක්‍රීනුත් ඇප්ලයි කරගෙන දැන් ඉතින් යන්න හදන්නේ බීච් එක පැත්තට. චූටි පැණිකගෙත් වෙනම සන්ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒකත් ඇප්ලයි කළා. ඉතින් අපි බීච් එකට ගිහිල්ලා බලමු එයාගේ රියැක්ෂන්ස් මොනවාද කියලා. පෝට් ස්ටැන්ලි බීච් එකේ මේ ටිකේ ඉතින් හැවණක් නැහැ. ඒක නිසා බීච් අම්බ්‍රෙල්ලා එකක් හරි බීච් ටෙන්ට් එකක් හරි අරගෙන යනවා නම් හොඳයි. අපි ඉතින් ඒ මොනවත් අරගෙන ගියේ නැහැ. අනිවාර්යෙන් බීච් චෙයාර්ස් අරගෙන යන්න ඕනේ. ඉතින් යද්දී මොකද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා යන්නනේ බීච් එකට එන්නේ. ඉතින් අපි ඇත්තටම ඒ මොනවත් අරගෙන ගියේ නැහැ. නිකන් අපිට එළියට බහැලා ඉතින් චූටි මැනිකත් එක්ක එන්ජොයි කරන්න ඕන නිසා තමයි ඇත්තටම බීච් එකට අපි ආවේ. ඉතින් අනිත් දේ තමයි ඒව අරගෙන නැති හේතුව අපි බීච් එකට නාන්න බලාගෙන ගියේ නැහැ. ඉතින් චූටි මැනිකගේ චූටි කකුල් දෙක බීච් එකේ තියලා යාගේ රියැක්ෂන් බලලා ඉතින් අපිට පොඩක් ඇවිදලා කරලා එන්න තමයි අපි ඇත්තටම ආවේ. ඉතින් ඇත්තටම කියනවා නම් බීච් එක මෙහෙම කරනට හරිම රස්නේ. ඇත්තට මේ හරිම රස්නේ දවසක් වුණාට හරිම වතුර සීතලයි. වතුර වල ඇත්තටම හිතා ගන්න බැරි සීතලක් තියෙන. ඒ වුණාට ඉතින් බීච් එකට පැහැලා නාන අයට ඒ සීතල දැනෙන්නේ නැතුව මොකද වෙදර් එක හරි රස්නේ නිසා. කේටිට තවම ඉතින් ඇවිදින්න බැරි නිසා අපි බීච් එකේ නාන්න ගියේ නැහැ. අපේ චූටි මැනික නම් ඉතින් මේ ගමනට ලොකුවට කැමති වෙන්නේ නැහැ. මොකද රස්නේ නිසා වෙන්නේ නැති. ආට ලොකු අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැති. ඉතින් බලමු ඉස්සරහට යා බීච් එකට ආස වේද කියලා. ඒ වුණත් ඉතින් යාගේ ලස්සන අපි ෆොටෝස් ගත්තා. යා කවදා හරි ලොකු වුණාට පස්සේ යාට පෙන්වන්න පුළුවන් අපිට. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ බීච් ඩේ එක ගෙවුනේ. වාහනේට තියෙන අතරේ පේනව නේද මගේ හස්බන්ඩ්. ඉතින් ගිය පාරත් පෝට් ස්ටැන්ලි ගිය ගමන වගේම මේ පාරත් ගමන ගිහිල්ලා එද්දි ෂවුස් අයිස්ක්‍රීම් කන්න අමතක කරේ නැහැ. මොකද ඒ අයිස්ක්‍රීම් එක මාරම රසයි. try කරේ නැති කෙනෙක් ඉන්නව නම් මෙහි try කරලා බලන්න. එයාලගේ ලොකු flavors variety එකක් තියෙනවා. හරි මහන්සි අපි දැන් තමයි ගෙදර ආවේ. 3 වෙලාව. චූටි මැනිකට හොඳටම මහන්සි. චූටි මැනික නිදිවන්නේ. චූටි මැනික මොනවද කරේ? කියන්න මොනවද කරේ කියලා අපි. බීච් ගියා? බීච් ගියාද? චූටි කිව්වේ. මොකද යන්නේ ආ? චූටි මැනික. කොහෙද යන්නේ? Bye bye. Bye bye. අපි බීච් ගිහිල්ලා ආවා. දැන් චූටි මැනිකටත් කවාගෙන අපිත් කාලා දැන් අපි යනවා මෝල් එකට. මොකද හෙට අපිට බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. 1 year බර්ත්ඩේ පාටි එකක් චූටි මැනිකගේ යාළුවෙක්ගේ. ඉතින් අපි එහෙ යන්න ඇඳුනුයි ඒ බඩු වගේක් තියෙනවා. ඉතින් ගන්න ඒ නිසා දැන් යනවා අපි මෝල් එකට. ඉතින් මම හිතුවා මේ vlog එක එඩ් කරන්න කලින් මේ වීඩියෝ ක්ලිප්ස් ටිකත් මේ vlog එකටම ඇඩ් කරන්න. ඉතින් මම මේ වීඩියෝස් ටික ෆාස්ට් ෆෝවර්ඩ් කළා ඔයාලට දාන්නම්. ඉතින් ලන්ඩන් වල මම වීඩියෝ කරපු තව vlogs 3ක් වගේ තමයි මට දාන්න තියෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් එනකන් ගිහිල්ලා එන්නම්. Bye. Thanks for watching.